හරි. ඔන්න අපි දැන් fourth period එකට fourth part එකට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ හතරවෙනි part එකට ඇවිල්ලා තියෙන්නේ. හරි. මම third part එකේදී කිව්වනේ මොකද්ද? ආසියානු ප්‍රදේශයේ සුවිශේෂත්වය ගැන ඊටු ටික කතා කරනවා කියලා. හරි. දැන් ඔන්න දැන් ඒ ටික කතා කරන් තමයි ලෑස්ති වෙන්නේ. හරි. හරි. අපි අන්තිමට නැවැත්තුවේ ලෝකයේ පවත්න සෑම දේශගුණ වර්ගයක් කියන ඡේදයෙන් තමයි නැවැත්තුවේ. ඊට පස්සේ අපි ඊළඟ ඡේදය තමයි දැන් කතා කරන්න යන්නේ. අපි බලමු ඊළඟ ඡේදය මොන වගේද කියලා. හරි. ජන සංඛ්‍යාවේ විශාලත්වය අනුව. ඒ කියන්නේ ලෝකයේ සෑම ජන සංඛ්‍යාවකම විශාලත්වයක් අනුව නේද? ලෝක ජන සංඛ්‍යාවෙන් අඩකටත් වැඩි නේද? අඩකටත් වැඩි ප්‍රමාණයෙන් හෙවත් 60% පමණ ආසියානු ප්‍රදේශයේ වාසය කරනවලු. හරි? තේරුණා? හරි. ඒ කියන්නේ දැන් ලෝකයේ ජන සංඛ්‍යාව ගොඩක් ඉන්නවානේ. ඒ ජන සංඛ්‍යාව වලට අනුව ආසියානු ප්‍රදේශයේ වැඩිම ජන සංඛ්‍යාව අඩකටත් වැඩි. ඒ කියන්නේ භාගයටත් වැඩි නේද? භාගයකටත් වැඩි ජන සංඛ්‍යාව වාසය කරනවලු. හරි. ඕන 60% පමණ වාසය කරනවලු. හරි. ලෝකයේ වැඩි ජන සංඛ්‍යාවක් වෙසෙන රටවල් දෙකක් අහලා දිනවා. ඒක විභාගයට ආව. මොකද්ද ලියන්නේ? ලෝකයේ වැඩිම ජන සංඛ්‍යාවක් වෙසෙන රටවල් දෙක. මොකද්ද? එකක් තමයි චීනය. චීනය. අනිත් එක තමයි ඉන්දියාව. හරි? ඉන්දියාව. මෙන්න මේ දෙක තමයි ලෝකයේ වැඩිම ජන සංඛ්‍යාවක් වෙසෙන රටවල් දෙක බවට පත් වෙලා තියෙන්නේ. හරි? ඒකත් ආසියා ප්‍රදේශයේ සුවිශේෂත්වයක් වෙන්නත් පුළුවන් නේද? ඔව්. එමෙන්න ලෝකයේ වඩා ජනාධික රටවල් 10ට ඇතුළත් වෙන ඉන්දුනීසියාව, පාකිස්තානය, බංග්ලාදේශය සහ ජපානය ආසියානු ප්‍රදේශයට අයත් රටවල්. ඒ කියන්නේ ජනාධික රටවල් 10 තියෙනවානේ. ඒ ජනාධික රටවල් 10 අතරට ඒ ආසියා මහද්වීපයේ රටවල් අතරට තේරීපත් වෙලා තියෙනවා. මොකද්ද? ඉන්දුනීසියාව, බංග්ලාදේශය, තව මොනවද? පාකිස්තානය, ජපානය නේද? ඒ හතර තමයි ඇතුළත් වෙලා තියෙන්නේ. මේවා තමයි ජනාධික රටවල්. ඒ කියන්නේ ජනාධික රටවල්. ජන අධික නේ? ජන අධික රටවල්. තේරුණාද? හරි. ජනාධික රටවල් 10 අතරට මෙන්න මේ හතර එක් වෙලා තියෙනවා. ඒක කතා කරගෙන ලෝකයේ වැඩිම ජන සංඛ්‍යාවක් වෙසෙන රටවල් දෙක වන්නේ චීනය සහ ඉන්දියාව. ජනාධික රටවල් 10 අතරට ආසියාවෙන් රටවල් හතරක් එක් වීලා දෙනවා. එකක් තමයි ඉන්දුනීසියා, බංග්ලාදේශය, පාකිස්තානය, ජපානය. තේරුණාද ඒක? තේරෙන්නේ නැති කියලා මං හිතනවා. හරි. ඊළඟට කියලා තියෙනවා ලෝකේ වඩා ජනාධික රටවල් 10න් 6ක්ම තියෙන ආසියා රටවල්. ඇත්තනේ මේ ලිව්වේ හතරක්. තව දෙකක් අයිති වෙනවා ජනාධික රටවල් 10 අතරට. තේරුණාද? ඔව්. 10න් 6ක්ම තියෙන ආසියාතික රටවල්. තේරුණාද ඒක ඒ ඡේදේ? හරි.
අපි බලමු ඊළඟ ඡේදයේ මොනවද කියන්නේ කියලා. ඊළඟ පැරග්‍රාෆ් එකේ. හරි. ආසියාවේ සාමාන්‍ය ජනගණත්වය වර්ග කිලෝමීටර් 87ක් පවතිලා තියෙනවලු. මොකක්ද කියන්නේ? ආසියාවේ, ඒ කියන්නේ ආසියාවේ සාමාන්‍ය ජනගණත්වය වර්ග කිලෝමීටර් 87යිලු. තේරුණාද ඒක? වර්ග කිලෝමීටර් 87යිලු. ඒකත් හොඳට මතක තියාගන්න, ඒකත් නෝට් කරගන්න. ආසියාවේ සාමාන්‍ය ජනගණත්වය වර්ග කිලෝමීටර් කීයද? 87යි. ඒක කොටු කරගන්න. තේරුණාද? හරි. එහෙත් වර්ග කිලෝමීටරයකට 3000කට වැඩි ජනත්වයක් සහිත ප්‍රදේශ ආසියාවේ පවතිලා තියෙනවා. තේරුණාද? ඔව්. එතකොට ජනවර්ග කිලෝමීටර් 3000කට වැඩි ජනසංඛ්‍යාව නේද? 3000කට වැඩි ජනගණත්වයක් සහිත ප්‍රදේශද ආසියාවේ පැවතිලා තියෙනවා. ස්වාධීන රටවල් හෙවත් රාජ්‍යයන් 54ක් ආසියාවේ පැවතිලා තියෙනවා. නේද? දැන් අපි කිව්වනේ කිලෝමීටර් 3000කට වැඩි ජනසංඛ්‍යාවක් ආසියාවේ ඉන්නවා කියලා. ඒකත් ලියාගන්න. කිලෝමීටර් 3000කට වැඩි නේද? කිලෝමීටර් 3000කට වැඩි ජනගණත්වයක් ප්‍රදේශ ආසියා ප්‍රදේශවල වාසය කරනවලු. ඒ වගේම තමයි ස්වාධීන රටවල් හෙවත් රාජ්‍යයන් නේද? ස්වාධීන රටවල් හෙවත් රාජ්‍යයන් 54ම ආසියාවේ තියෙනවලු. හරි තේරුණාද? ඔව්. ඒ ඡේදය හොඳටම තේරුණාද? හරි. අපි දැන් ඊළඟ ඡේදෙට තව එක ඡේදයක් තියෙනවා. මානව හා වාර්ගික වශයෙන්ද නේද? මානව හා වාර්ගික වශයෙන්ද සංස්කෘතික නේ? සංස්කෘතික වශයෙන්ද විවිධත්වයක් දක්නට ලැබීම ආසියානු ප්‍රදේශයේ ජනසංඛ්‍යාවේ විශේෂත්වයක්. මොකක්ද විශේෂත්වය? මානව හා වාර්ගික වශයෙන්ද නේද? මානව හා වාර්ගික වශයෙන් ඒ කියන්නේ ආගම් වශයෙන් කිව්වොත් නේද? මානව හා වාර්ගික වශයෙන්ද සංස්කෘතික වශයෙන්ද විවිධත්වයක් දක්නට ලැබීම ආසියානු ප්‍රදේශයේ ජනසංඛ්‍යාවේ විශේෂත්වයක් වෙනවා. තේරුණාද? ඒ ටික තේරෙන්නේ නැති කියලා මම හිතනවා. ආයෙ එක සැරයක් කියාගෙන යන්න ඒක. ඉතින් තේරුණාද? ඒක විභාගේ ප්‍රශ්නයකට අහන්න පුළුවන්. හරි. මානව හා වාර්ගික වශයෙන්ද සංස්කෘතික වශයෙන්ද විවිධත්වයක් දක්නට ලැබීම ආසියානු ප්‍රදේශයේ නේ? ආසියානු ප්‍රදේශයේ ජනසංඛ්‍යාවේ විශේෂත්වයක් පැතිරලා තියෙනවා. තේරුණාද? විවිධ ජනවර්ග වාසය කරන බැවින් විවිධ භාෂාවන් පැවතීමද විශේෂ ලක්ෂණ. තවත් විශේෂ ලක්ෂණයක් තමයි ජනවර්ග වාසය කරන බැවින් විවිධ භාෂාවන් පැවතීම. ජනවර්ග වාසය කරන බැවින් විවිධ භාෂාවන් පැවතීම නිසා ඒකත් විශේෂ ලක්ෂණයක් වෙනවා. තේරුණාද? චීනයේ පමණක් භාවිතා වන භාෂා 297ක් පවතින බව. චීනයේ භාෂා කීයක් තියෙනවද? චීනයේ භාෂා කීයද? 297යි. 297යි. තේරුණාද? පවතින බව. ලෝකයේ භාවිත කරන භාෂා පිළිබඳ තොරතුරු දක්වන එතනෝලාගේ ප්‍රකාශනයෙන් සඳහන් වෙනවා. තේරුණාද? ඒක චීනයේ කොහෙද වැඩිම භාෂා ගණන් භාවිත කරන රට ලෙස නම් කරලා තියෙන්නේ නේද? ඔව්. හරි. දැන් අපි අන්තිම ඡේදයට යමු.
ආසියානු ප්‍රදේශයේ සුවිශේෂීත්වය කියන එකේ අන්තිම ඡේදයට යන්න. හරි. අපි බලමු අන්තිම ඡේදය මොකක්ද කියන්නේ කියලා. හරි. අන්තිම ඡේදය. ලොව ඉපැරණි ශිෂ්ටාචාරය වන මෙසොපොතේමියානු හොයන් හෝ ඉන්දු නිම්න ශිෂ්ටාචාර බිහි වූ ප්‍රදේශ වීමත් ඒකත් විශේෂත්වයක් වෙන්නත් පුළුවන්. ඔයාලා ඉතිහාසයේ 6 වසර හෝ 7 වසර ඉගෙනගෙන තියනවා නේද? ඔව්. ඒත් එකක් කැරෙන්නේ. ඒ තමයි හොයන් හෝ. හොයන් හෝ ශිෂ්ටාචාර ගැන අපි ඉගෙනගෙන නැහැනේ. ඒක ඉස්සරහට ඉගෙන ගන්න ඉඩ තියෙනවා. අපි දැනට ඉගෙනගෙන තියෙන්නේ මෙසොපොතේමියානු ශිෂ්ටාචාරය සහ ඉන්දු නිම්න ශිෂ්ටාචාරය පිළිබඳවයි. හරි. ඒකත් විශේෂත්වයක්. තව එකක් තමයි 1 minute. හරි. මට පොඩි වැඩකට රසක් තිබ්බා. ඒකත් ඉවර කළාම තමයි මං ආවේ. හරි. මං අන්තිමට කතා කරගෙන හිටියේ අන්තිම ඡේද ගැන. හරි. ලොව ඉපැරණි ශිෂ්ටාචාර වෙන මෙසොපොතේමියානු හොයන් හෝ ඉන්දු නිම්න ශිෂ්ටාචාර බිහි වූ ප්‍රදේශ වීම ඒකත් විශේෂත්වයක් නේද? තව ඒකේ ආගම් පැවතිලා තියෙනවා. ඒ තමයි බෞද්ධ ධර්මය, හින්දු ධර්මය, ඉස්ලාම් ධර්මය සහ කතෝලික ධර්මය. ලොව ප්‍රධාන ආගම් නිජබිම වීමත් ආසියාවේ සුවිශේෂත්වයක් වෙලා තියෙනවා. ඒ ආගම් හතරේ. මොකද්ද? බෞද්ධ ධර්මය, හින්දු ධර්මය, ඉස්ලාම් ධර්මය, කතෝලික ධර්මය. තේරුණාද? ඔව්. හරි. එබැවින් වර්තමානයේ ඒ ආගම් වල නම් වලට වෙනුවට වර්තමානයේ යෙදලා තියෙන්නේ බෞද්ධ, හින්දු, ඉස්ලාම් සහ ක්‍රිස්තියානි. විවිධ ආගම් අදහන ජනතාව එම ප්‍රදේශවල වාසය කරනවලු. තේරුණාද? ඔව්. හරි. දැන් ඒ අනුමාත්‍රකාව ගැන කතා කරලා ඉවරයි. දැන් අපි වෙනම මාතෘකාවකට යන්න හදන්නේ. ඒ මාතෘකාව තමයි ආසියාවේ භෞතික භූදර්ශන කියන එක. හරි. ලියාගන්න අනුමාත්‍රකාව ආසියාවේ මොකද්ද? භෞතික භූදර්ශනය. තේරුණාද? ආසියාවේ භෞතික භූදර්ශනය. හරි. අපි ඒ මාතෘකාවට අනුව අපි අනුමාතෘකාවක් කතා කරනවා. ඒ තමයි භූ විෂමතාව. මොකද්ද? භූ විෂමතාව. භූ විෂමතාව. තේරුණාද? හරි. මේ භූ විෂමතාව යටතේ අපි දැන් ඡේදයක් කතා කරන්න හදන්නේ. හරි. හිමාල කඳු පද්ධතිය ආසියානු ප්‍රදේශයේ කැපී පෙනෙන භූ ලක්ෂණයක් ලෙස පේනවා. මොකද භූ ලක්ෂණය? හිමාලය කඳු පද්ධතිය. හිමාල කඳු පද්ධතිය ගත්තත් ආසියාවේ ප්‍රදේශයේ කැපී පෙනෙන භූ ලක්ෂණයක් ලෙස පේනවා. තේරුණාද? මේ කඳු පද්ධතිය කිලෝමීටර් 2500ක් පමණ දිගට විහිදී තියෙනවා. මොකද්ද මේ කඳු පද්ධතිය? ඒ කියන්නේ හිමාල කඳු පද්ධතිය. මේ හිමාල කඳු පද්ධතිය ඒ කියන්නේ විකට විහිදලා තියෙන්නේ 2500ක්. කීයක්ද? 2500. 2500 කිව්වේ කිලෝමීටර්. කිලෝමීටර්. තේරුණාද? හරි. කිලෝමීටර් 2500 දිගට විහිදී තියෙන අතර
වර්ග කිලෝමීටර් 6,12,000ක් පමණ භූමි ප්‍රදේශයක පැතිර පවතිනවා. තේරුණාද? ඔව්. වර්ග කිලෝමීටර් කීයද කිව්වේ? 6,12,000ක් කියලා. ඒක හොඳට මතක තියාගන්න. 6,12,000ක්. තේරුණාද? ඔව්. ඉන්දියාව මෙම විශාල කඳුවැටිය නිසා හරි ඉන්දියාව මෙම විශාල කඳුවැටිය නිසා ආසියාවෙන් වෙන් වී පෙනෙන බැවින් එය ඉන්දීය උපමහාද්වීපය ලෙසද හඳුන්වනවා. මොකද උපමහාද්වීපය කියන්නේ? ඒකත් ටර්ම් ටෙස්ට් එකට අහන්න පුළුවන්. මොකද්ද මේ උපමහාද්වීපය කියලා කියන්නේ? උපමහාද්වීපය කියලා කියන්නේ ඉන්දියාවේ මෙම විශාල කඳුවැටි නිසා. ඒ කියන්නේ හිමාල කඳුවැටි නිසා. අපිට ලියන්න පුළුවන් ඉන්දියාවේ හිමාල කඳුවැටි නිසා ආසියාවෙන් වෙන් වී පෙනෙන බැවින් එය ඉන්දීය උපමහාද්වීපය ලෙස හඳුන්වනවා. ආයවත් ප්‍රශ්නයක් ඉන්දීය උපමහාද්වීපය යන කුමක්ද කියලා. ඉන්දියාවේ හිමාල කඳුවැටිය නිසා ආසියාවෙන් වෙන් වී පෙනෙන බැවින් ඒ ඉන්දීය උපමහාද්වීපය ලෙස හැඳින්වේ. එවරස් ඇතුළුව උස මීටර් 7,000ක් ඉක්මන තවත් කඳු මුදුන් විශාල සංඛ්‍යාවක් හිමාල කඳු පද්ධතිය තුල පිහිටලා තියෙනවා. ඒ එවරස් ඇතුළුව උස මීටර් කීයද? උස මීටර් 7,000යි. කීයද? 7,000යි. තේරුණාද? ඔව්. හරි. 7,000 ඉක්මවන තවත් කඳු මුදුන් විශාල සංඛ්‍යාවක් හිමාල කඳු පද්ධතිය තුල පිහිටලා තියෙනවා. තේරුණාද? ඔව්. අපිට වගුවක් දීලා තියෙනවා. ඒ වගුවේදී පිටු අංක 5 මේ වගුව. පේනවද මේක? හරි. ඒ වගුව ගැන දැන් අපි කතා කරමු. හරි. පළවෙනිටම තියෙන ඒ කියන්නේ උස පිළිවෙලේ ඉඳන් තමයි අපිට මේ වගුව දීලා තියෙන්නේ. පළවෙනි එක තමයි එවරස්ට්. එවරස්ට් උස මීටර් කීයද කිව්වේ? 8,848යි. 8,848. තේරුණාද? දෙවෙනි එක තමයි කංචන්ජුංගා කියන කඳුවැටිය. මොකද්ද කංචන්ජුංගා? ලියන්න. කංචන්ජුංගා. ඒක උස මීටර් කීයද? උස මීටර් 8,586යි. කීයද? 8,586යි. හරි. ඊළඟ තුන්වෙනි එකට තියෙන්නේ මොකද්ද? මකාලු. ඒකත් මතක තියාගන්න. මකාලු උස මීටර් කීයද? මකාලු උස මීටර් 8,462යි. තේරුණාද? ඊළඟට තියෙනවා ධවලගිරි. ධවලගිරි මන්දිරය නෙවෙයි. ධවලගිරි කඳුවැටිය. ධවලගිරි කඳුවැටිය. ඒක උස මීටර් කීයද? උස මීටර් කීයද? 8,167යි. ඊළඟ එක තියෙනවා මානස්ලු. මානස්ලු කියලා කඳුවැටියේ උස කීයද? උස 8,156යි. මානස්ලු උස මීටර්
8156යි. තේරුණාද? හරි. අපි බලමු නන්ගා පාබට් කියන එකේ උස මීටර් කීයද කියලා. හරි. ලියා ගන්න. නන්ගා පාබට්. නන්ගා පාබට් කියන එකේ උස මීටර් කීයද? ඔව්. උස මීටර් 8126යි. කීයද? 8126යි. තේරුණාද? ඔව්. අන්නපූර්ණා කියන එකේ උස මීටර් කීයද? බලන්න. අන්නපූර්ණා. අන්නපූර්ණා කියන එකේ උස මීටර් කීයද? 8091යි. කීයද? 8091යි. ඕකේ. අපි අන්තිම එක මොකක්ද කියලා බලමු. අන්තිම එක තමයි නන්දා දේවී කියන එක. නන්දා දේවිය නෙවෙයි. නන්දා දේවී කදුවැටිය. ඉන්දියාවේ එවරස් කදුවැටියත් සමගම පිහිටලා තියෙන කදු ටික තමයි මම මේ ලියන්නේ. නන්දා දේවියගේ උස මීටර් කීයද? ඔව්. උස මීටර් 7818යි. නන්දා දේවි තමයි අනිත් කදු වලින් තියෙන කුඩාම කදුවැටිය නන්දා දේවි. තේරුණාද? හරි. අපි මේ ටිකයි මතක් කරගෙන යන් උසත් එක්කම. හරි. එවරස් 8848යි. ආයෙ මතක් කරගන්න. එවරස් 8848යි. කාංචනජුංගා 8536යි. කාංචනජුංගා 8536යි. මකාලු 8462යි. මකාලු 8462යි. දවරගි නෑ. මම මකාලු කිව්වනේ. හරි. දවලගිරි 8167යි. කීයද? 8167යි. මනස්ලු කීයද? 8156යි. 8156යි. නංගා පාබට් කීයද? නංගා පාබට් 8126යි. කීයද? 8126යි. අන්නපූර්ණා කියන එක කීයද? අන්නපූර්ණා 8091යි. කීයද? 8091යි. ඕකේ. අන්තිම එක තමයි නන්දා දේවි. අනිත් කදු වලට වැඩිය කුඩාම කදු වැටිය නන්දා දේවි. ඒක කීයද? 7817යි. තේරුණාද? ආයේ ටික මතක් කරගෙන යන්න. එවරස් 8848යි. කාංචනජුංගා 8586යි. මකාලු 8462යි. දවලගිරි 8167යි. මනස්ලු 8156යි. නංගා පාබට් 8126යි. අන්නපූර්ණා 8091යි. නන්දා දේවි 7817යි. තේරුණාද? ඔව්. ඊට අමතරව අල්තායි කුන්ලුන් කාරකෝරන් ටියන්ෂාන් ගාත්ස් සාග්‍රෝස් සහ යූරල් ආසියාවේ පිහිටි අනෙකුත් විශාල කදු පද්ධති වෙනවා. ඒ ටිකත් හොඳට මතක තියාගන්න ඕනේ. හරිද? හරි. ආයේ ඒ ටිකත් මතක් කරගමු. අල්තායි කුන්ලුන් කාරකෝරන් ටියන්ෂාන් ගාත්ස් සාග්‍රෝස් සහ යූරල් කියන ඒවා අනෙකුත් විශාල කදු වෙනවා. තේරුණාද? ඔව්. අපි ඊළඟ ඡේද බලමු. ලෝකේ ඉතා විශාල සානු කිහිපයක් ද ආසියාවේ පිහිටලා තියෙනවා. ටිබෙට් සානුව, ශාමීර සානුව, ඩෙකෑන් සානුව, මධ්‍යම සර්බියානු සානුව, ඉරාන සානුව ඉන් කිහිපයක්. අපි විශාල සානු ටික ඉක්මනට කියාගෙන යමු. ටිබෙට් සානුව තමයි විශාලම සානුව. ඊට පස්සේ තමයි ශාමීර සානුව.
ඩෙකන් සානුව, මධ්‍යම සර්බියානු සානුව, ඉරාන සානුව. ආයේ ටික මතක් කරගෙන යන්න. ටිබෙට් සානුව, ශාමිල් සානුව, ඩෙකන් සානුව, මධ්‍යම සර්බියානු සානුව, ඉරාන සානුව. තේරුණාද ඒ ටික? හරි. ඒ වගේම ටිබෙට් සානුව තමයි ලෝකයේ වඩාත් උසින්ම පිහිටි සානුව කියලා අපිට කියන්න හම්බෙන්නේ. තේරුණාද? එය මුහුදු මට්ටමේ සිට මීටර් 5000ක් පමණ උස් වන අතර. මොකද්ද? ටිබෙට් සානුව මුහුදු මට්ටමේ සිට මීටර් 5000. කීයද? මීටර් 5000ක් තමයි මුහුදු මට්ටමේ සිට. මුහුදු මට්ටමේ සිට ගත්තොත් මීටර් 5000ක් තමයි අපිට ගන්න වෙන්නේ ටිබෙට් සානුවට. නේද? උසයි හිමාලය, කාරකෝරම් හා ශාමීර් කඳුවලින්. නේද? හිමාලය, කාරකෝරම්, ශාමීර් වැනි කඳුවලින් වට වී පිහිටා තියෙනවා. ඒව වට වෙලානේ තියෙන්නේ නේද? ඒව කපොල්ල වගේනේ පේන්නේ. ලෝකේ වඩාත් උසින්ම පිහිටීම විශාල බිම් ප්‍රදේශයක පැතිරී තිබීම ටිබෙට් සානුවට අපි නමක් කියනවා. ඒ තමයි ලෝකයේ පියස්ස කියලා. මොකද්ද? ලෝකයේ පියස්ස කියලා අපි හඳුන්වනවා. තේරුණාද? හරි. ආයේ ටික හොඳට මතක තියාගමු. ලෝකයේ වඩාත් උසින්ම පිහිටීමත්. ලෝකයේ වඩාත් උසින්ම පිහිටීමත් විශාල බිම් ප්‍රදේශයක පැතිරී තිබීමත් නිසා ටිබෙට් සානුව ලෝකයේ පියස්ස ලෙස අපි හඳුන්වනු ලබනවා. ඒකට ඉංග්‍රීසි වලින් කියන්නේ rooftop of the world. මොකද්ද? rooftop of the world. හරි. ආයෙක කියාගෙන යා. ලෝකයේ වඩාත් උසින්ම පිහිටීමත්. මොකද්ද? ලෝකයේ වඩාත් උසින්ම පිහිටීමත් විශාල බිම් ප්‍රදේශයක පැතිරී තිබීමත් නිසා ටිබෙට් සානුව ලෝකයේ පියස්ස ලෙස අපි හඳුන්වනු ලබනවා. හරි. අන්තිම ඡේදය අපි බලමු. උතුරු ආසියාව ඉතා විශාල තැනිතලා බිම් ප්‍රදේශයක්. මොකද්ද? උතුරු ආසියාව ඉතා විශාල තැනිතලා බිම් ප්‍රදේශයක්. තේරුණාද? එය බටහිර සර්බියානු. මොකද්ද? බටහිර සර්බියානු තැන්න ලෙස හඳුන්වනවා. මොකද්ද මේ බටහිර සර්බියානු තැන්න කියලා කියන්නේ? බටහිර සර්බියානු තැන්න කියලා කියන්නේ උතුරු ආසියාවේ ඉතා විශාල තැනිතලා බිම් ප්‍රදේශයක්. උතුරු ආසියාවේ ඉතා විශාල තැනිතලා බිම් ප්‍රදේශයකට තමයි බටහිර සර්බියානු තැන්න කියලා අපි කියන්නේ. තේරුණාද? ඔව්. හරි. මැන්චූරියානු තැන්න සහ චීන මහා තැන්න. මොකද්ද? මැන්චූරියානු තැන්න සහ චීන මහා තැන්න ආසියාවේ විශාල තැනිතලාවන්ය. ඒ විශාල තැනිතලාවන් දෙක මොකද්ද? ඒ තමයි මැන්චූරියානු තැන්න සහ චීන මහා තැන්න. ඒ දෙකත් ලියාගමු. මොකද්ද? මැන්චූරියානු සහ චීන මහා තැන්න. හරි. ඊට අමතරව සින්දු ගග, ගංගා නිම්න, ගංගා නම් ගග, හොයන් හෝ ගග යන ගංගාවින් නිම්න ආශ්‍රිත මෙම කලාපයේ විශාල තැනිබිම් ප්‍රදේශ පිහිටලා තියෙනවලු. මෙන්න මේ සිතියමේ අපිට ලකුණු කරලා තියෙනවා. බලන්න. පේනව නේද? ඔව්. එකයි එක සිතියමට අනුව තමයි මේ ඡේද දීලා තියෙන්නේ. ඒ ඡේද ලකුණු ඒ සිතියමේ ලකුණු කරලා තියෙන්නේ සින්දු ගගයි, ගංගා නම් ගගයි, හොයන් හෝ ගගයි, ගංගාවන්හි නිම්න ආශ්‍රිත ප්‍රදේශ කලාපේ විශාල තැනිබිම් ප්‍රදේශයක් තියෙනවා කියන එක. හරි. ඊළඟ අනුමාතෘකාව තමයි ජල වහනය. ඒ ජල වහනය කියන අනුමාතෘකාව අපි ඊළඟ පාඩ එකේ කතා කරමු. එහෙනම් අපි ඊළඟ පාඩ එකේ හම්බෙමු.